Hello, good evening everyone. ඉතින් හැමෝටම මාව ඇහෙනවද? ඇහෙනවා පොඩ්ඩේ නම් පස්සන thumbs එනවා up එකක් දාන්න. මාව ඇහෙන කට්ටිය විතරක් ටක් ගාලා thumbs up එකක් දාගෙන යන්න. අර ඇඟිලි දික් කරන්න. right. කට්ටිය නෝනේ නම් දාගෙන ඉන්නවා. පුෂ්ප ප්‍රනාන් ඉන්නවා, රංගන ඉන්නවා, ශිරෝමි ඉන්නවා, හිමන්සා ඉන්නවා. ගොඩක් කට්ටිය ඉන්නවදනේ? නියමයි. right. හරි අපි තව කට්ටිය සහභාගී වෙමින් ඉන්නවා. කීප දෙනෙක් අපිට මෙසේජ් දාලා තියෙන ලින්ක් එක ඒගොල්ලන්ගේ පැත්තෙන් ඉෂුව එකක් තියෙනවා. ඒ කියන්නේ පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒක පොඩ්ඩක් අපි මේ sort out කරගමු. ඉස්සෙන් දෙන ගමන් මේ ඉන්නේ. අපි තව විනාඩි කීපකින් ක්ලාස් එක පටන් ගන්නවා. ඉන්න. right. ඔහොම මේ ඉන්න ඔයගොල්ලෝ. right. okay. thank you. Right. Okay. Good evening, all of you. I believe you guys doing well. It is sir. Good evening. Good evening. සාදර පිළිගන්න අද වැඩසටහනට. ඉතින් හැමෝටම ඇහෙනවනේ මම හොඳට clear එකේ. right. දැන් ඇවිල්ලා ඉන්න වැඩසටහන පටන් ගන්න. ඉතින් මේ වැඩසටහන පටන් ගන්න කලින් ඔබ හැමෝටම කතා කරන්න අපි හිතුවා. ඉතින් මේ ඔයාලා ඉන්නේ නියම තැනට ඔයාගේ ස්පෝකන් ඉංග්‍රීසි කතා කිරීමේ නීනය හැබෑ කරගන්න. හරි මේකෙදි අපේ ග්‍රවුන්ඩ් රූල්ස් වගේක් තියෙනවා. මම ඔය දැන් සඳහන් කරා. මේකෙදි ඔයා මම කිව්වා ඔයා ඉඳගන්න කියලා ඒ කැමරාව ඔන් කරගන්න පුළුවන් තැනක. රයිට් මොකද අපිත් එක්ක මේ කතා කරන්න තියෙන එක කරන්නේ. කටවාගෙන අපිට කතා කරන්න පුළුවන් සර්. අනිත් තියෙනවා. ඒක නිසා හරි ඔයගොල්ලෝ හැමෝම පුළුවන් හැමෝම මේ සෙෂන් එක පස්සේ අපි ආයෙ වෙන තැනකට යනවා. වෙන ලොකේෂන් එකට යනවා. ඉතින් ඒක නිසා හැමෝම පුළුවන් හැම කෙනෙක්ම කැමරාව ඔන් කරගන්න අපි කරන ප්‍රැක්ටිස් ඇක්ටිවිටීස් ටික අපිත් එක්ක කරන්න තියෙනවා. මොකද මේකේ තියෙන්නේ මෙහිම දෙයක්. සිංහල ඉගෙන ගන්නකොට පන්තියකට යවෙන්නේ නැහැ. ඔයගොල්ලෝගේ දරුවන්ව හරි පොඩි කාලේ ළමයි ඉගෙන ගන්නකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? අර වැඩි හිටියෝ කියන දේම කියනවා. නරක වචනයක් කිව්වොත් කියනවා. ජෝ කිව්වොත් ඒ ළමයි එක අහගෙන ජෝ කියනවා. ඇත්ත කිව්වොත් ඇත්ත කියනවා. ඒ වගේම තමයි අපි ඔයගොල්ලන්ට මේ ටික වචන හඳුන්වලා දෙනවා විවිධ දේවල් පෙන්නලා ඒක අපිත් එක්ක කියන්න තියෙන්නේ. ඇහෙන්නේ මොකද්ද? ඒක වා කියන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. මොකක්ද ඇහෙන්නේ? ඇහෙන එක කියන්නේ. හරි මේක මම කියනවා. එහෙම එකක් නෑ. වාට ඇහෙන එක කියන්නේ. මම ලා කිව්වොත් වාලා කියන. මේ සර් බෑ කිව්වොත් බෑ කියන. නේ. right. ඉතින් සර් මේ ගොඩක් කට්ටියගේ මිත්‍යා මතයක්, බොරු මතයක් තියෙනවා. අපි හරියටම කතා කරන්න ඕනේ, ව්‍යාකරණ දැනගෙන ඉන්න ඕනේ මෙහෙම කියලා. මම විශ්වාස කරන එක නම් මාරම බොරුවක්. මොකද සර් මේ එහෙනම් ඉතින් අපිත් වෙනාද ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. සර් මොකක්ද කියන්නේ දෙතරම කියන්න තියෙන්නේ. දැන් සර්ගේ කතාවේ මේකන කිව්වා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි ඔයගොල්ලෝ ඉස්සලා පළවෙනි දේ if you want to practice to speak you have to open your mouth right yes right definitely you have to open your mouth and the other thing is අනිත් දේ තමයි දැන් සර් කිව්වා වතුර කියන එකට අපි සිංහල භාෂාවෙන් කතා කරද්දී මුලින්ම ඉතින් චෝක් කියනවා නේද අපි එක එක වචන කියනවා හැබැයි ඒක අපි එතනින් නතර කරේ නෑ එතනින් එහාට ඒ වචනේම භාවිතා කරගෙන දිගට ආවා ඉතින් අන්න ඒ විදිහට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේදී ඔයාට ප්‍රොනවුන්ස් වෙන්නේ කොහොමද? අපි දැන් අද දවසේ පොඩි පොඩි වචන නේද? හැබැයි පොඩි වුණාට ඔයා තේරුම් ගන්න ඒවා බොහොම පවර්ෆුල් right? හරිම පවර්ෆුල්. ඒවා අනිවාර්යයෙන්ම ඔයා ලීලාසන සර් අපේ සර් ඔයාලට ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා දෙනවා. ඔයාගේ කැමරා එක ඔන් කරගෙන ඔයාගේ පාට ඇරලා ඔයා අනිවාර්යෙන් ඒවා කියන්න. අනිවාර්යයෙන්ම මේ මාස 4 වෙද්දී කම්ප්ලීට් කරනකොට right? අනිවාර්යෙන්ම ඔයාලට හොඳට ඉංග්‍රීසි ෆ්ලුවන්ට්ලි right කතා කරන්න දෙන එක අපිට සීල් කොන්ෆිඩන්ස් එක දෙන්නේ right ඉතින් එතකොට ඔයා අර පළවෙනි කාරණාව ඔයා දැනගෙන තියෙන්නට ඕන දේ තමයි ඕන තරම් වට වරදින්නට පුළුවන් ඕන තරම් වරදින්න පුළුවන් කිසි දවසක ක්‍රියා කරන්න එපා ඒක හැබැයි අපේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරන්න හිතන්න තමයි පුළුවන් කියලා වැරදි තමන්ට එන දේ පාවිච්චි කරන්න අපි ඔයාලට කරන්න ඕනේ මොනවද කියන්න ඕනේ මොනවද ඒ දේවල් අපි කරනවා
අපිත් එක්ක රැඳී සිටිමින් හැබැයි අමතක නොකර මම හොඳටම ඉගෙනගෙන ඉවරලා කතා කරනවා කියන තැනට යන්නේ නැතුව දිගට කතා කරන්න. එහෙම කළොත් අනිවාර්යෙන් නැදී වෙන්නේ. thank you very much. ඉතින් දැන් මේකදී අපි දැන් මෙතනින් පස්සේ එක සිංහල වචනයක්වත් කතා කරන්නේ නැහැ. සමා වෙන්න. ඔයාලදී ඉංග්‍රීසි ඉගෙන ගන්න. හරි. ඒක නිසා අපි මේ හොඳට අතපය දිගහැරලා වාට කියනවා ආයක තේරුම් ගන්න. වාට තේරෙනවානේ. භාෂාවක ඇතුලේ තියෙන්නේ. තේරෙනවා වා කරනවා. අපි හරි සරල ඉංග්‍රීසි භාවිත කරගෙන කතා කරනකොට දැන් මෙතනින් පස්සේ අපි සෙෂන් එක පටන් ගන්නවා. ඊකෙදි ඔයා කියමු ඉන්න තැන හදා ගන්න කතා කරන්න පුළුවන් තැනක ඉන්න මයික් වා ඉන්න තැනලේ කැමරාවට ෆේස් කරලා අපි විදියටම ඒක කියන්නේ වැරදුනට කිසිම ගැටලුවක් නැහැ. වැරදුනොත් තමයි මේස අපි හදාගන්නේ. මොකද කවදාකවත් පොඩ්ඩලන්නේ එකපාර ඇවිත් නෑ. වැටිලා තමයි ඉන්නේ. ඒ ළමයි ඉඳන් හිටියා නම් මම හරියටම අයියෝ කියලා ආදරත් ආදීනේ. එහෙනම් guys are you ready? ඔයගොල්ලෝ readyද? අපේ ටීම් එක ගොඩ බලන ආන්සර් එකක් දෙන්න. ඒ වගේ ආන්සර් එක ඔයගොල්ලෝ දෙන්න ඕනේ. are you ready? yes I am. are you ready? yes I am. are you ready? yes I am. අන්න අපේ ටීම් එකේ ඒ වගේ ලස්සනට ඔයගොල්ලෝ දෙන්න ඕනේ. ඔන්න ඔතන ඉඳලා කියනවා yes I am. are you ready? yes I am. are you ready? yes I am. are you ready? yes I am. අපි ආන් සෙෂන් එකට එන රැඳී ඉන්න. right. Oh, sir. Good evening. Good evening. How are you? I'm fine. How about you? Okay, I'm fine too. So, sir, right. Okay, sir, then today we are going to start our class. Yeah. Right. Okay, so then, sir, we are right. I feel like learning something new, sir. Yes. Yes. They are waiting for our lessons. And there's spoken now waiting for us. Right. Okay. Yeah. Right. Okay, let's start then. Right. Oh my God. Hey, what is this? Oh my God, sir. Room. Guys, say room. What is this? Room. Say, what is this? Room. What is this? Room. What is this? Room. Yeah, room. Right, okay. Sir, just teach them the word, please, okay? Okay. What is this? What is this? What is this? Answer. Yes. Open your mouth. Open your mouth. Hey, open your mouth. What is this? What is this? Bro. Okay, very good. Well done. Oh, Hey, what happened? I fell down. He fell down. He fell down. He said, Huh? he fell down. Say, Oh, you fell down. yeah. I Practice that fell better down. now. He fell down. Say, guys. Hey, say, he fell down. Say louder, down. say louder. Hey, say, He fell down. he fell down. He fell He down. fell What happened down. here? He He fell fell down. 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 He fell down. What happened? Sir He fell down. He fell down. Yes. Yes. My Hey. backbone. So by the way, Oh, yes. what is this thing? Actually, what is this? Mama, sir, what is this actually? Hey, this is doormat. What is this? Doormat. Doormat. What is this? What is this? Doormat. What is this? What is doormat? What is this? What is Doormat. this? Doormat. What is Doormat. doormat? What is this? Doormat. Okay. Right. Doormat. Okay. Right? Okay. Right? Right? Okay. So, what is this? Broom. 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 Say it again. What is this? Broom. Broom. Say it louder. What is this?
Okay, open your mouth, please. Open your mouth. This is simple. Simple, Martin is powerful. Okay, you use this always. What is this? What bro? Bro. Now your family. What is this? Bro. Okay. This one. What is this now? Doormat. 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 Open your mouth. Okay. What is this? Doormat. Doormat. Okay. Well done. Doormat. Yes. I can see something there. What is it? See. Come. Okay. Oh, yeah. What is this actually? Oh. I can see my face there. Yes. Actually, what is this? Guys? Mirror. 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 What is this? Mirror. What is this? Mirror. What is this? Mirror. Mirror. Mirror? Mirror. Oh no. Mirror. Mirror. M. Letter M. Mirror. What is it? Mirror. Mirror. Come again, please. Mirror. What is this? Mirror. What is this? Mirror. What is this? Mirror. Right. Okay. Okay. So, good. Fella, we have learned three things now. Yes. One, room. Room. Second one, Doormat. okay. Third one, Mirror. right. Okay. Birds. Zero. Yeah. Very simple but very powerful. Right? Always you have to use six. Okay. Right. Very good. Well done. Right. Now you are familiar with these three words, right? If you when you see this, what you are going to do? Hey. What is this? Yes, something is in there. What is this? Huh? Okay. Right. Take it. Oh. There. Oh my God. Yeah. Bunch of keys. What is this? What is this? A bunch of keys. What is this? A bunch of keys. Louder. A bunch of keys. A What is this? A bunch of keys. Say it loud. What is this? A bunch bunch of of keys. Say it. What is this? A bunch of of keys. Very good. So, come again, please. Just say it again. Yeah. Right. Let's go there. Yeah. Yes. Come, sir. Okay. So, What is that, sir? Take it here. this Yes. bunch of keys. Yeah. And you can see here. Yeah, I can see my face. Yes. Okay. Right. Mirror. Guys, say it. Mirror. Okay. Not mirror. It's mirror. Mirror. Right. This one. A bunch of keys. Say Bunch of keys. Say louder. A bunch of keys. What is this? A bunch of keys. What is this? A bunch of keys. What is this? A bunch of keys. How to open your mouth. Very good. Well done. Well done. Yes. Right. Okay. Right. Okay. Right. We have learned four words. Four words, Okay. right? Just say it. Right. Okay. Right. Right. So let's go. Yeah. Please sit. Yeah. Do you want to say something about these words? Yeah. Yeah. Right. Very good. Right. Well done. So now, so far you have learned to use these words. Now you are very familiar with these words. Use similar, right? We used only English language, so you have to understand. Hey, Akita sir, now. Hey, bold. Right? Yes, sir. Yeah. Hey, play a game. Ready? Okay. Say it here. Yeah. Let's play. Shall we? Shall we play a game? Let's play. Akita sir. Wow. Shall we play a game? Shall we play a game? Let's play. Right. What game? We have both game there, no? Yeah. Okay. We have to go there. Right. Okay. Yeah. Right. We are going to another place. Okay. Just wait. Right. Wait. We are. Hey, you come. Okay. You guys come. Follow me. Right. Let's go there. Let's move there. Let's play. Yeah. Wow. Akita sir. Are you? Yes, I am coming. Sir. Okay. You have to play a game. Okay. He's coming. He's coming. Yes, I am coming. Okay. Okay, I can see something is there. What is this? Right. These are simple words, right? Very Yeah, simple words. Uh-huh.
Right. Okay. Very simple. What is this word? Okay. Can you teach me? Right, lady, it's easy, lady, right? And this is a lorry, right? Yes. Okay, right? Lorry. Okay, this is the the word yellow. Okay, this is lorry. Right? Right, the red lorry and yellow lorry. It's the game. What is the game actually? Can you explain? Okay. Right. Yes, this we call for this one. Tongue Red twister. Tongue Yes. twist. We use when we speak our tongue. Okay. Tongue. We call for this tongue. Alright. Okay. I will try to say it. Okay. You guys try to say it like this. Okay. Yeah. Don't follow me. I will try. Okay. Okay, so now I'm going to say it. Red lorry, yellow lorry, cotton lorry, no. This is very good. I need to add something here. Red lorry, Little yellow bit right. Okay. It's Red excuse me lorry. for using the right. It's little bit right. Mama එනකොට කෙනෙක් කියනවා මේ ambulance එකක් ගියා පාරයිනේ ඊට පස්සේ අනිත් කෙනෙක් කියනවා මේ ambulance නෙමෙයි බා ambulance ඉතින් දෙන්නම කිව්වේ wrong word එක නේ අට ඇදෙන්න ඕනේ ගානට word එක කියන්නේ ඉතින් අවුලක් නැහැ ඉතින් මොන word එක කිව්වා නමුත් අපි කට practice කරන්න ඕනේ දිව practice කරන්න ඕනේ නිසා තමයි tongue twist එක practice කරන්නේ මේ අපේ යාළුවෝ ටික ආගෙන ඉන්න අය මේක කියන්නම ඕනේ right එතකොට practice කරන්න. ප්‍රැක්ටිස් කරන chance එක දෙන්න ඕනේ මේගොල්ලෝ කියනවාද නැද්ද කියලා මේ අපිට බලන්න ඕනේ අකිත සර් right මේගොල්ලෝ දැන් මේගොල්ලෝ බලන් ඉඳලා කියනද red lorry අපෝ හරිනේ easy this is very easy two words red lorry and yellow lorry it's too easy akith sir it's too easy to pronounce these words separately but in continuously when you are going to say this it's not easy for that you have to practice right practice කරන්නම ඕනේ මොකද ඉතින් හදින්න ඕනේ මේ කතා කරනකොට right අර ambulance කියන්නේ so දැනකට ගිහිල්ලා කියනවා ඒක හොඳ නැහැ. දැන් වැරද්දුවට කමක් නැහැ. දැන් වරද්ද හරි කියන්නේ මම කොත්තු රොටි කිව්වා පෙළ රොටි කිව්වා ඕකෝ ලස්සනට කියන්නේ red lorry yellow lorry මාත් එක කියන්නේ red lorry yellow lorry red lorry yellow lorry come on guys red lorry hey yellow lorry come on hey red lorry yellow lorry මේ වගේ fast වෙන්න ඕනේ ඊළඟ ඔයගොල්ලෝ fast වෙන practice කරන්න ඕනේ red lorry yellow lorry 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 එච්චර වෙගෙන් මම කියන්නේ red lorry මේ අපේ කට්ටිය ඒක කියනවාද නැද්ද හරියට බලා ගන්න චුව එකට අපිට චුට්ටක් නම් ටිකක් හරි අපිට බලන්න පුළුවන් නේ කවුද කියන්නේ කියන අපි කෙනෙකුට අර දෙපොත chance එකක් චුට්ටක් කියන්න කාට දුස්සා බලන්න raise your hand we gonna give you chance right I will check them sir right okay please check yeah okay අපි බලමු අපි චුට්ටක් අහමු right කියනවාද කියලා පුළුවන් විදිහට Udeni practice right I think is going to say very nice right thank you so much we are very happy අපි බලමු කිමු බලන්න Red lorry, yellow Okay. lorry. Red lorry, yellow lorry. right you start yes she say Red lorry, Thank you very yellow much. lorry. Okay we are very happy yes say it louder please say it louder yes Yes. Red Very lorry, good. yellow lorry. Thank you so much. Yeah, you have to understand how important this is, right? Very important. Okay. Yeah. You are encouraging so much. Very nice. Okay. The only the thing is, I cannot hear her voice, right? But can they? Okay, sir, can you hear the voice? Yes. Okay. Thank you very much. Okay, thank you so much. Right, now I have to see. Yeah, something to say anything. Yeah, something to say. Okay, let's go there. I want to see this, what is he doing. Thank you. Let's see now what is Akita is doing, right? Okay, let's see. Hey, Akita sir. Hey, Akita sir. What are you doing? Akita sir, what are you doing? I'm eating Hey, Akita sir, what are you doing? I'm eating Oh, hey, here the class is going on, right? Hey, what are you doing? I'm eating actually he's eating He is eating.
See? Okay. See? Repeat with me. He's eating. He What is is he eating. doing? He's eating. He is What is he eating. doing? He's eating. He is eating. Remember, he's eating. Yeah? He's eating. Yeah. Everybody, you have to say, what is he doing? He's He eating. is eating. Yeah. Look. Your sir is eating. Okay. Akisa sir is eating. Hey, what are you doing? He is drinking. He's drinking. You want that? Yeah, thank you. Yeah, you correct that. Very good, very nice. What is he doing? Yeah, say, please. Yes. Yes, very good. Say it again. Please say it again. What is he doing? He is drinking. Say it again. He's He drinking. is drinking. Yes, say it again. He's drinking. What is he doing? He's drinking. Okay, well done. Very good. Very nice. You speak, right? Okay. Yeah, it's where are you running? What are you doing? Hey, Akita sir. Hey, Akita sir, what are you doing? Running. I'm running. What is he doing? Hey, He's running. Hey, what is he doing? He's running. Yes. What is he doing? He's running. Hey, Akita sir. He's What running. are you doing? I'm running. Oh. All right. Okay, sir. I have a guitar. Ah, yes, very nice. Shall I play that? Yeah, I think so. Shall I go there? Right. Okay. We are going to another place. Right. Demo one, please. Fine. And That can. who is here now? Who are? I am alone. I am alone. No one is here. See, you see? No one is here. I am alone. No. You do not know. I am here. Going far away. I yes. It's a night song. Oh, yeah, very nice. Yes, Okay. you are not alone. I'm not alone. You see, I am here with you. Let's see. Okay, Very sit good. down. So, everybody, be ready. Okay, please. Right. Let's Okay, see. let's sing together, right? Ready? Are you ready? Guys, are you ready? Yes. sir. Are you ready? Yes, sir. I am. Okay. Everybody, right? Okay. Sir, I will you first follow me, right? Okay, right. Very nice. Right, okay, sir, follow me. You are alone. I'm here with you. Again. You are alone. One more time. Right, say, keep up. You now. One more time. You now. I am here with you. Right, sir. You are not alone, Yeah. right? I'm here with you. Alright. You are not alone. I am here with you. Very nice. Very good. Yeah. Shall we say why we sing? Yeah. English. Yeah. Can you say a little bit about that? Yeah, let me give you. I will give this. Yeah, okay, very important. This is very important. Can you sing without? Can you sing without your tongue? Without your tongue, can you sing? You have definitely you have to open your mouth, right? To sing, right? So it's very important. හරිම වැදගත් ඔයාලට සින්දුවක් කියන්න ඕනේ නම් ඔයා කට අරින්නම ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ හදවතට, ඔයාගේ හිතට
ඒ වචන ටික දැනෙනවා. ඒ දැනෙන වචන තමයි ඔයා සෝන් එකක් හැදෙන්න පුමුණා. ඉතින් ඒ නිසා මතක තියාගන්න අපි වගේ බලාපොරොත්තු වෙනවා. ඊට උදේ නැගිට්ටට පස්සේ අගත සර් එක ගොඩක් බලාපොරොත්තු වෙනවා. මේ නැගිට්ටට පස්සේ මේ සින්දුව පුමුණාන්න. හරිම ලේසි. ලොකු සෝන් එකක් කියන්න ඕනේ නෑ. නේද? You are here with you. මම ඔයත් ඒක ඒක මොකනද? හරි ලෙවලයි right. මට කියන්න ඕන උත්තරය කියන්නත් පුළුවන්. ඔයා තනියම නෙමෙයි. ඔයාත් එක මම ඉන්නවා. බලන්න කොච්චර පොඩ්ඩද? You are not alone. I am here with you. Very nice. Very good. Right. Yes, sir. Ouch. Oh, no, no. We say in English. Huh? Okay. Pinch me. No, not like that. No, no, it's not that. Again, please. Ouch. Now, when we say, guys. Ouch. Now you go. 1, 2, 3. Ouch. 1, 2, 3. Ouch. Right. Again. අපි ඔය රිදෙන එකත් ඉංග්‍රීසි වලින් තමයි කියන්නේ. Right. තුල රීඩ් වෙනවා. Good. Combo, marketing go. Okay. Ouch. This is a ouch. Today I'm learning. Then that's how I think English. But sir, I can see something here. Can you check? There is something. I want to check it there. Shall you? Okay. Let's go there. Next method. See what's there. සර් කතා පැහැදිලි නෑනේ. සවුන්ඩ් පැහැදිලි නෑනේ. සිග්නල් නැද්ද මන්ද? ඈ? සිග්නල් නැතුවද දන්න. අනේ මම කැරි කැරි ඇහෙනව නේද? ඔව් ක්ලියර් නෑ. ඒක නේද? මේ කතා කරනවා ටික ටික කැරි කැරි ඇහෙන්නේ. සම්පූර්ණ මොකද ඇහෙන්නේ. ඩේටා වලින්ද දන්නේ නැහැ. ඔයාටත් එහෙම නේද? එහෙමයි. ඔව් මං හිතුවා මට විතරක්ද කියලා මම ඒක ඇහුවේ. නෑ නෑ මට ගොඩක් දේවල් පැහැදිලි වුණේ නෑ. මොන අපි ඊළඟ ලොකේෂන් එකට යන්න යන්නේ. චූටි දෙයක් තියෙනවා මේක හොයාගන්න බෑ මට මේක ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ කියලා නිහාල් සර් අපි හොයමු මේක. We are looking for something here. Right guys, are you ready? Let's go. Yeah. Sir, actually, what is this? Oh, this is a shelf. Really? What is this? This is a shelf. What is this? This is A shell. Sir, What you is are not this? clear. This is sir. What is this? This is a shelf. Say loud. 1, 2, 3. What is this? This is a shelf. What is this? This is a shelf. What is this? This is a shelf. This is a shelf. Where is the mirror? Can you check? mirror. Oh, yes. Did you see the mirror? Sir, you are not clear, sir. Okay, Let's go. Nice game. Let's go. Okay. So, oh. Mirror. Yeah. Can you see the mirror? Yeah. I can see the mirror. Okay. I can see it. Okay. Where is the mirror now? On the table. Pretty good, Vedant. Where is the mirror? On the table. Okay, where is the mirror? On the table. Where is the mirror? On the table. Very good. Where is the mirror? On the The table. table. On the table. Very good. Right. Yeah. Say it loud, right? When I ask you answer, please. Where is the mirror? On the On table. the Very table. good, well done. Right. Very On good. the Very good. table. I can see it. And go open your mouth, right? Well done. Very good. Okay. Sir. Yeah. Okay, I understand. Did you see the broom? Where's the Yeah. broom? Okay. Where's the broom? Ne- Near the chair. Where's the broom? Okay. Near the Say chair. that. Where's the broom? Near the chair. Say Near that. the Where's chair. broom? Near the chair. Near the chair. Chair. Near the chair. Where's the broom? Near the chair.
Say louder. Where is the broom? Near chair. Near the chair. Chair. Near the chair. Practice with them. Yeah. I will be back. Okay. Where is the broom? Where is the broom? Near Near the chair. Very good, well done. Okay. Where is the broom? Near the chair. Very good, Near well the done. chair. Practice, right? Now, if I ask you, where is the broom? Near the chair. Good, very good. By the way, Sakita sir came. Yeah. Hey, Sakita sir. Oh, Can you find me? Come, see. Where is Sakita sir? Where is he? Yes, hey, where are you? I am under the table. Hey, Akita sir, where are you? I am under the table. Okay, he is under the table. Please answer. Where He is is under Akita the sir? table. Yeah, He's under the table. very good. Where He's is under Akita the sir? He is under table. the table. Very good, well done. He is under See, the Akita table. sir, where are you? I am under the table. Oh, you are under the table. Yes. Right? You are under the table. Yes. Hey, Akita sir, where are you? I am under the table. Ah, he says I am under the table. Okay, where is Akita sir? Please answer me. He's under the table. Very good, well done. My He's students, under the very good. Our students, good, well done. Where is Sakita sir? Yeah, He's where is Sakita sir? He's under the table. Very good, thank you. Well done, I can Can you give me a hand, please? Okay, be careful, be careful. Right. Okay, be careful. Under the table. Okay, sir. Right. Yes. What do you call for these actually? Right word. I want to read the right word. Okay. What is it? It's not the chair. Is it chair? What is the correct word? What is this? Chair. Again. What is chair? Chair. Chair. Am I correct? Yeah. Correct. Really, Not yeah. chair. Yeah. Chair. 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 Okay, not chair. Correct word is Yeah. Chair. Yeah. It's important to practice, right? Okay. Say what is chair. this? Yeah. Chair. What is it? Chair. Chair. Good. Done. What is this? Chair. Please pronounce this. These words are very important, right? Very important. Never think these are not important because you see hundreds of times. Okay. What is this? Chair. What is this? Chair. 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 What is? Chair. 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 What is it? Chair. Very good. Well done. Chair. Good. Right. Okay. Sir. Mhm. Okay. I have some people. What? Okay. Guys, follow me. Right. Okay. Like this. Okay. Are you ready? Yes, sir. Are you ready? Yes, sir. Okay. Okay. Take your right. Take your left hand sir, like this. Like this. Okay. Let's see. Okay. Now take your. Are you ready? Yeah. You sure? 100%? Are you ready? Yes. Okay. Take your Okay. right hand like this. Okay. Okay. Guys, do it. So everybody has to do, right? Okay. Follow. Very important thing. Okay. You have to do this. Right. Okay. Right. Okay. Okay. Down. Right, sir. Up. Over. Okay. Down. Okay. Up. Okay. Down. Okay. Up. Thank you. Okay. Right. Then make a practice sir. I'm making look. Right. Up. You practice it. ලේසි නෑ. ආ හිතන තරම් ලේසි නෑ. ඇස් දෙකට ඔයාලා පේනකොට ඒ වීගෙන් කරලා බලන්න පැටලෙනවා වඩ නැත්නම් මේක බ්‍රේන් එක ප්‍රැක්ටිස් කරනවා වඩ වා දකින්න දේ එක්ක වාගේ මනස කන්සන්ට්‍රේට් කරනවා මොකක් කරන්නද හරියට සිත්යවන්න බ්‍රේන් එක වැඩ කරවන්න නියම එක්සර්සයිස් එකක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේක කරන්න ඕනේ right? කරන්න ඕනේ. මේක කරපු තමයි අපි බලන් ඉන්නේ වචන ටික මත තියෙන්නේ. අනිවාර්යෙන් මතක ශක්තිය වැඩි වෙනවා මේක ඔප්පු වෙලා තියෙනවා විද්‍යාඥයෝ ඔප්පු කරලා තියෙනවා ඔයාගේ බ්‍රේන් වර්ක් කරනකොට ඒගොල්ලන් මතක ශක්තිය වැඩි වෙනවා මේ ඉංග්‍රීසි කරන්නේ විතර හැම දෙයකටම ඒවලි ලයිෆ් එකේදී ඔයාට ව්‍යාපාරය වේවා රැකියාවදී කරනවා මතකෙ මොනවා ළමයි දිනවා ඔයාලම දින ළමයි ඉපද සර් දැන් බ්‍රේන් එක කියන්නේ මේ හියුමන් බොඩි right ඒකේ බ්‍රේන් එක හොඳට වැඩ කරනවා නම් එන අනිත් දේවල් උන්තර වැඩ කරන දැන් ඒක පාරෙන් බ්‍රේන් එක වැඩ
Okay, ඒක බෝ. දෙන homework එකක් අනිවාර්යයෙන්ම okay අනිවාර්යයෙන් practice කරලා එන්න ඕනේ. ඒක මේ තරමටවත් දෙන්න ඕනේ. Right, can you do this? Okay. Easy, right? Never easy, okay. You haven't practiced. What can you do? Okay, I can like this, okay? You can do that. You can do that, right? Okay. Hey, sir. Can you dance? Right. I can understand. You can do many things. Okay. Akis sir. I asked you, right? Okay. Come here. Okay. I'm going to say, right? Okay. Sir, okay. I want to know, right? Can you dance? Yes, I can dance. Okay. So you have to repeat it, okay? Can you dance? Yes, I can dance. Please do it right. ඔගොල්ලෝ කරන්න ඕනේ හරිද? අගින් ඉස්සර කලින් පාරක් කිව්වා නැගිටින්න ඕනේ කුඩුවේ. ඔගොල්ලෝ කරන්න ඕනේ හරිද? ඔන්න මම ආවා. Okay. Can you dance? Yes, I can dance. Very nice. What can you do? Can you run? Yes, I can run. Oh, very nice. Okay. Can you run? Yes, I can run. Please say it. Please answer me, okay? When I ask you the question, right? Okay, answer. Can you dance? Yes, I can run. Okay. Can you? Okay, can you run? Yes, I can run. Very good. You have to answer. Yeah, ready? I'm ready. Okay. Put up උත්තර දෙන්න ඕනේ. හරි. Can you run? Yes, I can. අනිත් සර් කරලා පෙන්නනවා කියලා පෙන්නනවා. අනිත් සර්, can you dance? Yes, I can dance. I can dance. Very good, right. Very good. ඒකේ අනිත් සර් ඒකේ pronunciation එක dance කියන නැතුව Dance. very good. Very nice. Yes, I can dance. Can you answer now again? Can you dance? Yes, I can dance. I can dance. Can you dance? Yes, I can dance. Very good. Can you Yes, I can run. run? Yes, I Can can. run. Very good. Can you jump? Yes, I can jump. Can you jump? Yes, I can jump. What do you hear? Because voice too right. ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕනේ අපිට මට අහන්න ඕනේ. Can you jump? Yes, I can jump. Okay. Very good. Again? One. Can you dance? 1, 2, 3. Can you dance? Yes, I can dance. Okay. Are you ready? Okay, you answer me. Can you dance? Yes, I can dance. Can you run? Yes, Yes, I I can can. run. Can you jump? Yes, I can. Jump. Can you dance? Yes, I can dance. Can you run? Yes, I can run. Can you jump? Yes, I can jump. Can you sit down? Oh, okay. Right, guys. Okay. Right. Right. Okay, guys. Hey. What man? What I did? He fell down. Okay. He fell down. He fell down, right? He fell down. He fell down. He fell down. Stay loud. 1, 2, 3. He fell down. 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 Now listen with this chair. Right. Okay. You want seat? Yeah. Right. We use it every day. Okay. Like this. Okay. So I want when I see, can you do it? Okay, right. Right. Okay. Okay. Right. Right. Can everyone see this? Okay. You ready? Okay. Right. Okay. Pull out. Okay. Very nice. Pick up. Okay. Put down. Okay. Yeah. Tilt. Right. Good. Very good. Well done. Do you want me to Alright. Pull out. Okay. Pick up. Okay. Put down. Tilt. Good. Again. Right. 1, 2, 3. Pull out. Pull out. Okay. Pick up. Pick up. Put down. Put down. Tilt. Tilt.
You have to say it, right? You have to say it. Okay? Ready? Okay. Hold on. 1, 2, 3. Okay. Pull out. Pull out. Okay. Pick up. Pick up. Put down. Put down. Very good. One more, right? Okay. Pull out. Pull out. Pick up. Pick up. Put down. Put down. Tilt. Tilt. Yes. Very right. Can you keep the backward? Yeah. 1, 2, 3. 5 steps. 1, 2, 4. One more time. 5 minutes. I need 5 minutes. 1, 2, 3 start. Okay. 1, 2, 3, 4, 5. Right. Good. Now we are going to give you 5 minutes interval, right? You have to take 5 minutes. Right, let's go. 5 minutes. Okay. 5 minutes. Okay. අපිට කියන්න 5 minutes කියලා. ඉතින් ඔයගොල්ලෝ විනාඩි 5ක ඉන්ටර්වල් එකක් තියෙනවා. ආයි ඔයගොල්ලෝ අතපය ඇදගෙන නැගිටලා කරලා වතුර ටික බීලා ආයෙ එන්න ඕනේ. අද සුදු පුතා ගෙදර නැද්ද? ආ සර්බියාද? බ්‍රේක් ටයිම්ද?
Sir. When Sakitsa sir? Akitsa, where are you? Oh, yeah, I'm here. I'm coming, sir. Yes, I'm coming. Okay. So, sir, I have got a questions. Okay. Right. Call for this thing in English. Huh? What do you call for this thing? Thumb. Yes. Yes. Thumb. 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 Right. This. Easy. Okay. What is this? Thumb. What is this finger? Thumb. Thumb. Right. Okay. Then, what do you call for this finger? Index. Index finger. Index. Say, guys. Index finger. Say it again. Index finger. Come again. Index finger. Right. Okay. Next one. It's middle. Yeah, Easy. middle finger. What is this finger? It's middle finger. Say. Middle finger. Say loud. Yeah. Enough. Yeah. Say loud. 1, 2, 3. Middle Middle finger. finger. Say louder. Middle finger. Okay. 1, 2, 3. Udah done. Yeah. Ring finger. That's a ring finger. Say louder. Ring finger. 1, 2, 3. Ring finger. There is a name where we call for dogs. What that kind of beep, 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 beep. Pinky. Sir, Yeah. ලියන්න ඕනේ Pinky. writing Pinky. Say louder. Pinky. Say louder. Pinky. What is this finger? Pinky. Right on. Pinky. Come again, sir. Shall I show them? 1, 2, 3. Thumb. Okay. Index finger. Index finger, Right. Middle Middle finger. finger. finger, Ring Ring finger. finger. Pinky. Pinky. Akitsa sir. Pinky. Okay, now I want to ask you, right? Okay, what is this? Actually, it's middle finger. finger. Yeah, middle finger. Middle finger. Right. Very good. Well done. Okay, what is this? Pinky. No. It's pinky. No. No? Huh? It's not You are pinky. wrong. No. Then What this is finger, it? guys? What What is this finger? Say loud. Thumb. What is? Thumb. 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 Very important, right? Yes. Thumb. And alright. What is this? This. Actually, guys, Ring can you finger. tell me what is this Ring finger? finger. It's Ring ring finger. finger. Ring finger. What is this finger? Ring finger. Ring finger. Okay, Very. That's very important, very right? important. දැනගන්න එක, right? Yes. Okay, good. මොකද උදේ නැගිටිනකොට තව බලනවා අර කෙලින් ඉංග්‍රීසි වලින් මතක් වෙනවා. ඒ පිංකි. උන මේ අකිතුස දවදේ කාට හරි කියන්න බෑ මට ඉංග්‍රීසි විනෝදයක් දන්නේ නැහැ කියලා ඉංග්‍රීසි විනෝදයක් දන්නේ නැහැ කියලා එහෙම දන්නේ නැහැ කියලා කියනවා මොකද මේ කරන්නේ දැන් ඔයා අනිවාර්යෙන් පිළිගන්න ඕනේ පිංකි. පින්කි යමම දන්නවා මේ ring Ring finger. finger. Middle Middle finger. index finger. මේ Thumb. Index finger. ඔයා දන්නවා යනෝ Thumb. දන්නවා Yeah. very good So අපි දෙන්නා පෙන්නවනේ අනිත් පාර. right Sir, thumb. 1, Thumb 2. එක නම් කියන්න ඕන අපිට එක. Follow me. Mm. 1, 2, 3. Thumb, Thumb. index finger, Index finger. middle finger, Middle finger. ring finger, Ring finger. pinky. Pinky. Right. Okay, guys. Okay, very good. Right. දැන් අපි බලන්න යනවා අපි ඉගෙන ගත්ත එක ටිකක්. හැමෝම කියනොත් දැන් හැමෝටම අපි chance එක දෙනවා mic එක on කරලා කියන්න. අපි පෙන්නන දේවල් ඔයා වගේ කියන්න යනවා. මතක විදිහ කොහොම මතක? මතක නම් වාට මතක අපි වෙන්නේ ඩෝ චූටි පිටික විතර නම් ගැටලුවක් නැහැ නේ අපිට. මතක එක කියන්නේ විතරයි තියෙන්නේ. Let's go. Right. හැබැයි අනිවාර්යෙන් කියන්න ඕනේ okay right right
හරි. Okay. දැන් එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කියන්න what is this? What is this? Right? What is this? Broom. Broom. Say again. What is this? Room. Broom. Broom. Very good. Come again. What is this? What is Broom. Broom. yes. What is this? Broom. 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 කියන තරම් අද දවසේ right කතා කරන තියෙන අරන් දිනගේ අපි තේරුම් ගන්නවා. ඒ නිසා right. එහෙනම් මොකක්ද අපි කියන්නේ? Okay, what is this? Broom. Very good. What is this? Right. Broom. Okay, sir. Broom. This one. So what is this? What Doormat. is this actually? Yes. Broom. What is? What is? Doormat. Yeah. Please. Broom. What is it? Doormat. What is it? Very Doormat. good. Very good. Doormat. What is this? Doormat. What is Doormat. this? Doormat. What is this? Doormat. Doormat. Okay. Very good. Okay. What is that? What is that? Bunch of keys. A bunch of Okay, but yes. bunch of keys. Very good, very good, very good. Super. Then the Bunch bunch key. of keys, right? Okay, say again. A bunch of keys. Say again. A bunch of keys. Keys. Say again. A bunch of keys. Say again. Bunch of A keys. bunch of keys. Okay. A bunch of keys. Next one. Sir. Actually, what is Mirror. this? Mirror. Very good. What is it? Say it again. Mirror. Mirror. What is this? Mirror. What is this? What is? Mirror. Mirror. What is this? What Mirror. is this? Very Mirror. good. Very good. Very good. Huh? So, right. Okay. Then coming back, sir. Right. Very good. So then we say how say it correctly this one. God. Right. Say it. Yeah. Actually, say it. What is this? Chair. Yeah. Yeah. Sorry. Chair. 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 Yes. Right. Yeah. Like this. Okay. Follow. ඉන්නේ හැමෝම කියන්නේ තියෙනවා. බලන්න කියනවා. හැමෝම කියන්න ඕනේ ලස්සනටම chair. 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 Well, chair. 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 1, 2, 3. Chair. 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 විනාඩියක් තප්පරයක් right. ඔයගොල්ලන්ගේ Chair. mic unmute කරන්න. බය කියන එක නැති කරගන්න right. සමහරවිට ඔයාලට හිතෙන්න පුළුවන් මේ පුංචි වචනේ මහා ලොකු දෙයක් නැහැ කියලා. හරි ලොකු දෙයක් කියනවා. ඒ නිසා ඔයගොල්ලන්ගේ mic unmute කරලා බය නැතුව මේ words ටික අපිත් එක්ක කියන්න. ඔයා දන්නේම නැතුව ගොඩක් English words අනිවාර්යෙන්ම කතා කරන්න යන්න. ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන් වෙනවා. Okay. ඒ නිසා ඔයා mic එක unmute කරලා මේ words pronounce කරන්න. ඒක හරියම වැදගත්. That is very important. At the end of the class, right, we are going to use only English, right? No Sinhala. Okay, right? This is the first. This is the beginning of our class. So we are going to use Sinhala words and English words. Alright. Not translate. කතා කරන්න වචනාලේ. අපි බලමු මේ කොහොමද මොකද ඒ පාර ආපහු අපි දිස්සට මොකද උනේ? Where is අපි දිස්ස? Let's see. I'm here. What are you doing? I'm eating. Right. Okay. ඔන්න දැන් ඔයගොල්ලෝ කියන්නේ මොකද කරන්නේ? කතා කරන්නේ. What is he doing? He's Yes. eating. Very good. Come again. Yes. What is he He's doing? eating. He's eating. Very good. I can. What is it? What is he doing? He's He's eating. Yes. eating. He's Very He's good. බලන්න ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්, right? Nice eating. Hey. What are He's you doing now? drinking. What is he doing? drinking. What is he He's doing? drinking. He's drinking water. He's drinking. Very He's good. drinking. What is he doing? He's drinking What is water. he doing? He's drinking water. He is drinking. Very good. Right. Anyway, right. Hey, what are you doing? Hey, what is he doing? What is he doing? He's Huh? Yes. He's He's running. Very good. He's running. Right. Very good. Next one. Walking. He's work. Right. He's walking. Right. We learn He's something. walking. He's walking. He's walking. It is done. He's Right. Where is the leader, sir? Now? Right. See.
Mia is on the chair, right? On the chair. Right, it is on the chair. Where is the mirror? On the chair. Where is the mirror? On the chair. Where is the On mirror? the chair. chair. On the Ah, chair. sila මොකද අයියෙම කියනවනම් මේක දෙකක් වඩම්මදාම ප්‍රදීනවා පේන ගත්තාම රයිට් එක දැක්කම බිලුබුල කියලා හිතෙන්නේ. ඒ වගේ කෙලින්ම ආට හිතෙන්නේ රයිට් අදින්දලා උඩ තියෙන දේ අර කෙලින්ම on the කියලා දාන්න. මේක සිංහලෙන් වරේ කමාන්න විතර ප්‍රශ්නයක් නැහැ. මේක On the chair. Okay, right. On the chair. See, where is the mirror? On the chair. On the chair. Where is the mirror? On the chair. On the chair. Where is the On the On the chair. On the chair. Get here. Where is the mirror? On the floor. On the Sorry, On the floor. near the chair. ළඟ තියෙනකොට near කියලා නෑ. Where is the mirror? Near the chair. Okay. Near the near the chair. chair. Near the chair. අයියෙන් කියන උත්තරය. Where is the mirror? Near the chair. Near the Near Where is the the chair. mirror? Near the Where chair. is the mirror? Near the chair. Chair. Near the Near the chair. chair. Near the chair. Right. Near the Okay. Now look at. chair. Right. Okay. Right. Where is the mirror? Under the chair. Here. chair. Under the chair. Under the Right. chair. Let's see. Where is the mirror? Under the chair. Under Where the is the chair. mirror? Under the chair. Under the Under the chair. chair. Under the Under chair. the Where chair. is the mirror? Under the chair. Under the chair. Under the Under the Under the chair. chair. වගින්න කට්ටිය Under the chair. mic unmute කරගන්න. හරි. මම තැනින් තියෙන තැන ඔයගොල්ලෝ කියනවා. අපේ කවුරුත් කියන්නේ නැහැ. mic on කරලා වාගේ ආර දිනවල බලන්න. You gonna make it, right? You are making it, right? 1, 2, 3. Where is the mirror? On the chair. On the chair. අයියෝ. On the chair. ජව සම්පන්නව කතා කරන්න. ජවයේ On තියෙන the chair. right? On the chair. On the chair. 1, 2, 3. Where is On the the mirror? chair. On the On chair. the chair. Where is the mirror? On the chair. Where is the mirror? On the chair. Where is the mirror? On the chair. On Where the is the chair. mirror? Near the Near the chair. Where the is the chair. mirror? Near the Near chair. the Sorry? chair. Near the chair. Yes, where is the mirror? Near the chair. Near the Near the Near chair. the chair. Where is the mirror? Near the chair. Near the chair. Where Near is the the chair. mirror? Near Near the the chair. chair. Okay, next one. Where is the mirror? Under Under the the chair. Chair. Under the chair. Very good. Where is the Under the mirror? chair. Under the chair. Where is the Under the mirror? Under the chair. Under the chair. Right. Under the chair. Very good. Right. Under the chair. Okay. Super. Right. Take your hand like Yeah. this. Till one. Under One the other chair. way with not. Hand like this. Okay. Niyama. Adu dhyan. On. Okay. On. Near. Under. Right. 1, Under. 2, 3. On. Very On. good. Near. Near. On. Under. 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 Niyama ya. On. On. Near. Near. Under. Under. Near. Under. So. On. Yes, sir. Oh. Can you dance? Yeah. Okay, answers, guys. Answers, please. Can you dance? I can dance. I can dance. Can you dance? Yes. Yes. I can dance. Can you dance? Yes, I can. Can you dance? Yes, I can. Very good. Yes, I can Can dance. dance. Can you dance? Yes, I can dance. I can dance. Very good. Wow, okay. Can Yes, you you run? can dance. Yes, I Yes. can run. Can you run? Can dance. Yes, Yes, I I can I run. can run. Very good. Okay. Can you Yes, I jump? can run. Yes, I Yes, I can jump. Yes, I Can can you dance. jump? Yes, I Yes, I can. can jump. Jump. Super. මෙතන ඉන්නේ යානස් next level එක කට්ටියක් ඉන්නවා. කාට හරිනවා කියන්නේ මේ පළවෙනි දවසේදී ඒගොල්ලෝ තීරණේ අන්නේ super. right. ඒ වගේම ඔයගොල්ලෝ අර දුන්න brain test එක අනිවාර්යයෙන් මේ right මේක හොඳටම කරන්න බලන්න ලොකු වෙනසක් වෙනවා. හරියට මම මේක වේගෙන් මෙන්න මේ තරමට ස්පීඩ් එක හදන්න ආවොත් බලන් ඉන්න හරිද මොකද වෙන්නේ කියලා බලන්න. දවසින් දවස වට තීරණ ගන්න එක එක දේවල් මතක ඉන්න ගන්න වෙන්නේ. right ඉංග්‍රීසි කතා කරන වේගය බලන් ඉද්දි වැඩි වෙනවා. මොකද අපේ කට්ටියකට ඇත්තට වෙලා තමයි කියන්නේ.
සාක්ෂිත් එක්කම තියෙනවා. එහෙනම් මොන අය? ඒක මේ අපි කියන්නේ right? මේක ප්‍රැක්ටිස් කරන්න right? එතකොට අනිවාර්යෙන් හිත උදේ නැගිට ගම ඔයා මොකද කරන් තියෙන්නේ? න්යාසෙ මේක මොකද්ද කරන්න ඕනේ හිත උදේ නැගිට ගම? මේකල ඉතන්න ඕන I am not alone. මම තනියම නෙමෙයි I am not alone. right? එතන මම තනියම නෙමෙයි කියලා. එතන මෙයා කියනද song you are not alone. You are not alone. ඔයා තනියම නෙමෙයි. එතනදී මේ සින්දු මතකනේ අපි දානවාද? රැටම දාන මේ සින්දු චුටි කැලක් right? ඒකෙදි හරි මේක නිකම්ම මොනවාද? වචන ආලයක් ගවන එයා තනියම නෙමෙයි. You are not alone. නැකිට ගම එට නැකිට ගම මා කරන්න තියෙන්නේ මේ සින්දුම මොනවාද? මම රේ right? You not alone. I am here with you. ඔය කොහොමද මේ සතියේම දවසම ඉන්න ගම මේ උඩ ඉන්න ගමන් ඔෆිස් එකේ ඉන්න ගමන් කකරකම නැබේ අර ඉංග්‍රීසි කොළු තියයි. හරි බලන්න ඊට පස්සේ ඔයාලට වචන තේරෙන්න ගන්නවා. මොකද සංගීතය කියන්නේ විශ්ව භාෂාව. right? මියුසික් එක සර් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් ඉතා වේගයි. ඒක ඇතුලේ හැමදේම අපිට කතා කරන්න ඕන කරන ගොඩක් දේවල් ඒ මියුසික් එක ඇතුලේ තියෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ. right? ඉතින් අපි කැමති ඔයගොල්ලන්ගේ අද දවස ගැන ඔයා මොකද හිතන්නේ? right? ඔකේට අපි දෙනවා අපි chances දෙනවා මෙතන දෙන්නෙක් තුනෙකට දෙන්න. අද දවසේ මේ ක්ලාස් එක අපි වෙනස් විදිහට මෙහෙයුවේ මේ ක්ලාස් එක ප්‍රැක්ටිකල් මම කියවනේ ස්පෝකන් කියන්නේ right? අපි ඉඳගමු මේ හරි right. okay ස්පෝකන් කිව්වම මේක ඇත්තටම මේ ප්‍රැක්ටිකල් කතා කරනවා ප්‍රායෝගිකව මේක කතා කරලා කරන්න ඕනේ. ඉතින් අපි ඕගොල්ලෝගේ අද අපේ ඇයි කතාරම නැති කට්ටියක් මම හිතන දවසේ කටයදී. ඔව්. ඒ නිසා මේක ඔයා කරන්න. අද ඉඳලා ඔයා ඉන්නේ තනි වෙලා ඔයාගේ ලෝකෙක ඒ කියන්නේ ඉංග්‍රීසි විතරයි ඔයාගේ ලෝකෙ තියෙන්නේ. මේ මාස 4 ඔයා හොඳට හිතට ගන්න. නේද සර්? හැම කෙනෙක් හොඳට හිත ගන්න මේ මාස 4ෙන් ඔයා ඔයාගේ මුළු ජීවිතේම අනපිට ගන්නවා. ඒක ඒකාන්තයි. හරි? ඉංග්‍රීසි වලදී right? මේ ඉංග්‍රීසි වලින් මම ඊයේ ඔයගොල්ලන්ට පෙන්නුවා ලොකු ආදායමකට යන්න පුළුවන් ඉංග්‍රීසි දැනගත්තා. නේද සර්? ඉංග්‍රීසි විතරක් අදාරලා මේ සර් දන්නවා මේ කොච්චර මුදල් වෙනවද කියලා. ඉස් කතා කරා. සමහර කට්ටිය ලියන්නේ කතා කරලා බලන්න අර ඉස්කෝලේ ඉඳලා දවසට 50,000 60,000 පුංචි දෙයක් අන්නේ වචන පුංචි ස්වල්පයි. වචන 600 500ක පුංචි වචන ස්වල්පයක් ඒගොල්ලන්ට හැබැයි ඒකෙන් මාර වැඩක් කරනවා. ඒ වගේ මේ ඔයගොල්ලන්ට දෙන්නේ නිකම් පන්තියක් නෙවෙයි. නිකම් තවත් එක කෝස් එකක් නෙවෙයි. මේකේ ඔයාගේ මුළු ලයිෆ් එකටම බලපාන. ඒක ඔයා මේකෙදි කරගන්න අරනේ පරිසරයේ වටපිටාව හදා ගන්නවා. ඒකට අපි උපකාර වෙනවා හැමදාම වගේ අපි දානවා ඔයාලට right? හැමදාම වගේ අපි ඔයාලට දානවා චූටි වීඩියෝ කෑල්ලක් අද කරපු දේවල් සම්බන්ධ ඊට අමතර දේවල් සම්බන්ධ ඒක බලන්න ඒකට ඔයාලට මතක් වෙන දවසේ කරපු දේවල් රූම් කරා ඩෝමැට් කරා ඒක ඔයා දකින්නකොට දැන් කෙලිම දකින්නේ කොස්ස නෝ රූම් දකින්නේ ඔයා දකින්නේ ඩෝමැට් එක කෙලිම ඒ ආරවාගේ ලයිෆ් එකේ හරිද කොස්ස කියලා එකක් නෑ වගේ සර් රූම් මොකක්ද කියන්නේ රූම් මර විදුලි බෝල කියලා දෙයක් ඔයාගේ ලයිෆ් එකේ නෑ කෙලිම තියෙන මොකක්ද ලයිට් එක යක්‍ර නෙමෙයි bunch of teas වගේ මේ කන්නාඩි නෑ ඒ වගේම ඩෝමැට් අද ඉඳලා මේවා ඉංග්‍රීසි වලින් දකින්න ඊට පස්සේ ඔයාලට බලන් ඉතින් ඉංග්‍රීසි වල පස්සේ ඒ ලෝගෙම එන තැනක් තියෙනවා ඒක වෙනවම තමයි කාලයක් යනකොට ඔයාලට ඔයාගේ පස්සේ ඉංග්‍රීසි එළව වෙනවා ඒ නිසා ඔයාලා පස්සේ හදාගන්න අද ඉඳලා සිංහල සින්දුවන්ගේ චුට්ටක් අඩු කරලා හරි තේරුණත් නැතත් කමන්නේ කිසිම ගැටලුවක් නෑ නිකන් ඔය දාලා අහන්න මියුසික් එක සහල්ලි අනිත් එක තමයි අකතිස ඒ කියන්නේ වැදගත්ම දේ තමයි මේ පුංචි වචන සමහරවිට දැන් අපි කියලා mirror කියන word එක හැමෝම දන්නවත් එක්ක දැනට නේද ඒ වගේම bunch of keys කියන එක room කියන එක කේ ඩොමැට් කියන එක දන්නවත් එක්ක ඔයාලා ඒ නිසා සමහරවිට දෙන්න පුළුවන් මේ දන්න word එක ඇයි මම මොකද කියන්නේ කියලා හැබැයි ඒක හරිම important මතක තියාගන්න මේ පුංචි වචන තියෙනවා නේද ඒවා අනිවාර්යෙන් කට ඇරලා කියන්නම ඕනේ ඒ වගේම තමයි වැදගත්ම අනිත් එක රෝල් එක මොකක්ද අපි කතාව ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ප්‍රැක්ටිස් කරන ඕන නම් ආරම් දෙන්න ඕන වැදගත්ම දේ තමයි මේගොල්ලෝ හිතන්න ඕනේ මම කතා කරන්න ඕනේ හරිම දේ කියලා අවදානම් නෑ ඒක තමයි වැරදි කරලා තමයි කතා කරන්නේ. පොඩි කාලේ මේක
අපි වතුර කියලා කියනකම් ඉන්නවා කියලා හිටියනම් අද වෙනකම් කතා කරන්නේ කිසිම කෙනෙක් සිංහල. අද CO2 කියලා කියන්නත් ගන්නවා. අනික අපිට දැන් මේ මොනවාද ඔයාලගේ වැදගත්ම කාරණාව තමයි මේ අපි ඉගෙන ගන්න අපේ භාෂාව නෙමෙයි ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි කියන්නේ වෙනත් කෙනෙකුගේ භාෂාවක්. ඒකට අපි කතා වැරදුනා කියලා හිතන්න එපා මේක වැරදි. මේකට පනිෂ්මන්ට් එකක් එනවා නැත්නම් ඉන්නේ මගේ තත්ත්වයේ බාල වෙනවා. එහෙම හිතුවා ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. බය නැතුව ඒ නිසා Tamanට මොකද ෆීල් වෙන්නේ ඒ එළියට දාන්න. දැන් අද ක්ලාස් එකේදී අපි දැක්ක සමහර අය මයික් ඔෆ් කරලා කැමරාව ඔන් කරලා බය නැතුව කතා කරා ඒ සම්බන්ධයි. ඒක හරියම වැදගත්. that is very important right. ඒගොල්ලන් ගොඩක් ස්තුතියි. ඒ වගේම අනිත් අය ගොඩක් අය සමහර වෙලේට කැමරා ඔෆ් කරේ නැතත් මයික් අන්මියුට් කරලා කරේ නැතත් ඒගොල්ලෝ කතා කරන්නේ නැති. නමුත් next week එකේදී ඊළඟ සතියේදී බය වෙන්න එපා. හොඳට කට අරින්න ශබ්ද කරා. මේ අපි වැදගත් right. Thank you very much. ඉතින් අපි කීපර් නෙක් විතරක් අද දවස ගැන අද දවස ගැන ඔයාලට I think, sir, this is a good platform to learn in English. Therefore, I like it. But sometimes it's not clear your words or your pictures. Everything sometimes is not clear. However, next time I think we can clear picture and clear voice from you. yes sure. Thank you very much. Really easy, right? Okay, thank you very much. Yeah, we really appreciate right when you say that. Definitely, we understand there are some students who can understand already English well, right? So we can help them right with some stuff. Okay, we have if you want to follow the degree or if you want to do any further studies, definitely we have WhatsApp group, right? In the WhatsApp group, you can send us messages and everything, and we are going to help you. Okay, you can ask whatever you want. Definitely, we will help you, right? Okay, thank you so much. Yeah, thank you. Yeah, අපි බර්ගලින්ට ආන්සර් දෙන්න කැමතියි. දවස් ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ ඇත්තටම මොකද්ද මේ මොන වගේ දෙයක්ද ඉගෙන ගත්තේ මේ platform එකේදී? Okay. ඇත්තටම සර් මේ අපිට ඉංග්‍රීසි මේ ඉගෙන ගන්න ආසාව ඇත්තටම වැඩි වුණා මේකට සහභාගී වුණායි. මටත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියන මට ආත්ම විශ්වාසයක් ගොඩ නැගුණා මේ අද ක්ලාස් එකට ජොයින් වුණ එකෙන්. Yes. Right. මේ තව කෙනෙක්ට chance දෙන්න. අනිත් එක සර් මේ අද so much. thank you very much sir. අනිත් එක සර් මේ නොමිලේ මේ කරන මේ සේවාව ගැන ඇත්තටම හරි ආඩම්බරයක් දෙනවා ලංකාවේ මෙහෙම කට්ටිය මෙහෙම නොමිලේ කරන්න ඉන්න එක ගැන ඇත්තටම මේ සතුටින් මම ඉන්න ඩුබායි වල ඉඳලා තමයි මම ජොයින් වෙන්නේ. මේ ඇත්තටම සර් බොහොම ස්තුතියි මේ වගේ ෆ්‍රී ක්ලාස් එකක් මේ කට්ටියට අමාරුකම් තියන අය ඉන්නවා ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාව තියන අය ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් මේ සර්ලා දෙන්න මේ කරන කැපකිරීම ගැන ඇත්තටම මේ ආඩම්බරයි ලංකාවේ අය හැටියට. Really encouraging us so yes and right. අපිට තව එක්කෙනෙක්ට අපේ ප්‍රොෆෙසර්ගේ තව එක්කෙනෙක්ට chance එකක් දෙන්න කියලා. දැන් ඇත්තටම අපි දෙන්න හදලා හිටියේ මේ ඊපස්සේ තව සර්ලා කීප මෙහෙ වෙන එක්කොට ඒක දුන්නා මේක දුන්නා ලොකු මේ එකක් හරි අපි එක්කෙනෙක්ට chance එක දෙන්න. එක මේකෙට අපි ආසයි. පෙන්නලා දුන්නානේ voice එක පැහැදිලි නැතුව ගියා. මේ වගේ දේ අපිට හදාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. හරි. තව කවුරු ඉන්නවද අපිට කතා කරලා කියන්න? good evening sir. හරි කියන්න. එහෙනම් sir. sir එහෙනම් හරි. sir අපි මේ මමත් ක්ලාස් ගණනාවකට ගියා sir.
ඇත්තරම ඉතින් අර මුල් ටික ගන්න අමාරුයි පොඩ්ඩක්. try කළා ඉදා හිතලා ඉංග්‍රීසි වලට මුල් තැනක් දෙන්න. ඇත්තටම ඉතින් මේ try කළාට අපිට සර්ලා වගේ මේ වගේ මුගක් පල්ලෙහා ඉඳලා යන්න පොයින්ට් එකක් අහුන්නේ නැහැ. ඇත්තට මමත් ඉන්නේ ඩුබායි. අපිට ඉතින් සෑහෙන ඉංග්‍රීසි අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙන හින්දා තමයි ක්ලාස් එකට සහභාගී වුනේ. මට පොඩ්ඩක් අහුන්න තියෙන්නේ මේ කාලය තමයි සර්. මේ කාලය තුල පොඩ්ඩක් සහභාගී වෙන්න අපහසුතාවයක් තිබුණා. නමුත් කාලය මේ ඇත්තටම සර්ට බොහොම ස්තුතියි මේ වගේ ක්ලාස් එකක් කරන එක ගැන. මොකද මේ ඇත්තටම මේ සන්තෝසයි මේ වගේ දේවල් කරලා එක්ස්ප්ලෝර් කරන එකට. හුඟක් හොඳයි සර්. මේ ප්ලෑන් ප්ලැට්ෆෝම් එක හුඟක් හොඳයි. මොකද මේ අපි සාමාන්‍ය කෙනෙක් මේක දන්න කෙනෙක් අපිට ලොකු දැනීමක් නැහැ. නමුත් දැනීමක් තියෙනවා. සාමාන්‍යයෙන් කතා කරගන්න පුළුවන්. නමුත් අපිට යන්න ඕනේ මුල කොතනද කියන එක සර්ලා කියා දුන්නා. ඇත්තටම මේ කෙනෙක් හිතුවොත් ඉතින් මොකද යන්නේ කොහෙන්ද මොකද්ද මේ කරන්නේ. නමුත් අපිට තේරෙන කිසි දෙයක් සර්. ඉතින් එතන ඉඳලා අපි කතා කරද්දී මේ යන තාන හොඳයි සර්. ඇත්තටම හොඳයි. අපි සර්ට ස්තුතිවන්ත වෙනවා. ගොඩාක් ස්තුතියි මේ කරන සේවයට. අපි ඉදිරියේදී බලමු සර්. අපි සහභාගී සම්බන්ධ වෙලා අපි යම්කිසි කරමු. අරකට එක්කම ඉන්නවා. කොහොම ස්තුතියි සර්. Thank you very much. Thank you very much. Thanks. වගේම really වා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි හොඳට කතා කියලා දන්නවා. වගේම අනිත් කතා කරන දෙන්න ඒ වගේ සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් අය අපිට නෝ එහෙම ඇති කියලා කොහොමද ගොඩක් සූදී. Thank you so much. හරි ඉතින් අද දවසට අපි ක්ලාස් එක මේ විදිහට ඉවර කරනවා. අන්තිම ගැටලුකාරී තත්ත්වයන් අපි මකලා එතකොට අපි ආයෙත් කියනවා අඟහරුවාදා මේ වගේම ක්ලාස් එකකින් එන ඉතින් හැමෝටම සුබ රාත්‍රියක්. Good night everyone. Thank you so much both of you. Good night. Yes. Good night. Thank you, sir. Good night. Thank you. Good night, night, all. sir. Thank you very much. Thank you. එහෙම